හරි. අද කතා කරන්නේ ටියුනර් සම්බන්ධව. එතකොට GT10 එකේ ටියුනර් වල තියෙන සෙටින් ගැන පොඩ්ඩක් කතා කරමු. මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි ප්ලේ කරන්න කලින් පැටල අපි මේ ටෝන් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. හරි. එතකොට මේකේ තියෙනවා ටෝන් දෙකේ තියෙනවා 3 4 කන්ට්‍රෝල් 1 කන්ට්‍රෝල් 2. අපි දැන් තුන්වෙනි ටෝන් මොකක් හරි කමන්න අපි හිතන ටෝන් එකක් දාගමුකෝ. හරි. ඕක තියා ගන්න. දැන් අපි ටියුන් කරනකොට මේ ටියුනර් කියලා බටන් එක තියෙන. ඒ ක්ලික් කරනවා. ඊට පස්සේ තමයි গিitar එක ප්ලග් කරලා ඉවරලා ටියුන් කරන්න තියෙන්නේ. හරි. ඒක දැන් මේක කට් කරන්නෙත් මේක තව වරක් ඔප්පම කට් වෙනවා. ආයෙත් අපි දාගන්නේ මේක ටියුන් මෝඩ් එකට යනවා. පේනවා මේ ටියුන් මෝඩ් එක තමයි තියෙන්නේ. හරි. එතකොට දැන් මේක එන ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නයක් කියන්නේ මේක දැන් අපි ප්ලේ කරනකොට පාත් වෙන්න මොකද කොන්ද නමාගෙන තමයි මේ බටන් එක ක්ලික් කරන්නේ. මොකද පල්ලෙහාට බැටල් එක තියෙන්නේ. ඒ හින්දා අපිට පුළුවන් මේ කන්ට්‍රෝල් එකට හරි දෙකට හරි මේ ටියුනර් එක දාගන්න පුළුවන්. ඒතර කරන්න තියෙන්නේ මේ සිස්ටම් කියන එකට යනවා. සිස්ටම් ක්ලික් කරා. ඊට පස්සේ මේ ස්ක්‍රෝල් එකත් මේ රවුම කරගන්න. ඒකේ තියෙනවා කන්ට්‍රෝල් කියලා එක. මෙන්න මේ තියෙන කන්ට්‍රෝල් එක තියෙනවා. ඊට පස්සේ මේ එන්ටර් කියන එක උපනවා. ඊට පස්සේ මේකේ පේජ් තියෙනවා. ඒතකොට පේජ් 8ක් තියෙනවා. දැන් අපි ඉන්නේ ඉස්සෙල්ලාම පේජ් එකේ 1 2 3 4 5 6 7 8. අපිට යන්න ඕනේ පස්වෙනි පේජ් එකට. අපි යෝගෙන් යනවා 1. එතකොට සිස්ටම් කී ගැන අපි පස්වෙනි එකට ගියට පස්සේ තියෙනවා control 1 pedal setting කියලා. එතකොට ඒකේ මෙන්න මේ උඩ තියෙන සිස්ටම් එකට දා ගන්නවා. ඊට දෙවෙනි එක අපි දා ගන්නවා ටියුනර් එකට. ඔක මේක එහෙට මේ රවුම එහෙට මෙහෙට කරලා පුළුවන්. ඊට පස්සේ මම අපි දා ගන්නවා ටියුනර් එකට. ඊට පස්සේ ආයෙත් රයිට් කියන එක දෙපාරක් ඔබන්න ඕනේ. රයිට් කියන එක දෙපාරක් තිබ්බා. ඊට පස්සේ කන්ට්‍රෝල් එක ඔබද්දි ටියුනර් එකට ඇවිල්ලා. එතකොට දැන් අපි ටෝන් එක හැදුවේ මේ තුන්වෙනි ටෝන් එකනේ මේ ක්ලාසික් ස්ටුඩියෝ කියන එකේ තමයි අපි ඒක හැදුවේ. එතකොට ඒ ක්ලාසික් ස්ටුඩියෝ කියන එකේ කන්ට්‍රෝල් එක ඔබනකොට ටියුනර් එකට ආවා. එතකොට අපි මේ හතරවෙනි ටෝන් එක කියමුකෝ. ඒ හතරවෙනි ටෝන් එකෙත් කන්ට්‍රෝල් එක ඔබනකොට ඔටෝම ටියුනරට එනවා. ඒ කියන්නේ මේකේ සිස්ටම් එකේ තියෙන ඕන ටෝන් එකකට ගිහිල්ලා කන්ට්‍රෝල් එක ඔබනකොට ඔටෝම ටියුනර් එකට යනවා. ඊට පස්සේ මෙතන මේ ටියුනර් එකේ තියෙනවා පේනවනේ මේ මියුට් කියලා එකක් තියෙනවා. ඔය මියුට් එක බයිපාස් වෙනවා මියුට් වෙනවා. ඒතකොට බයිපාස් එකේ තිබ්බොත් එහෙම වෙන්නේ අපි ගිටාර් එක ටියුන් කරනකොට ඒ සද්දේ පිටට ඇහෙනවා. එතකොට හැම වෙලෙම මේක මියුට් කියලා දාගන්න. එකපාරක් දාගත්තාම ඇති. ආයේ බිමට පාත් වෙලා මේ ටියුනර් කියන බටන් එක ක්ලික් කර ඉන්න දෙයක් නැහැ. මේ කන්ට්‍රෝල් එක වගම ටියුනර් එකට යනවා. කන්ට්‍රෝල් එක පද්දි දැන් ටෝන් එක ඔන්න ටියුනර් මෝඩ් එක. හරි. එතකොට අය කියන්න දැන් අපි නම වෙනස් කරගන්නවා කියමුකෝ. නම වෙනස් කරගන්න තියෙන්නේ මේකේ රයිට් එකට යන්න. රයිට් එකට තියෙනවා ඊට පස්සේ මේ ඩිස්ප්ලේ කියන එක ඉතින්
ඩිස්ප්ලේ මෝඩ් එක ක්ලික් කරනකොට අර තියෙන ඩිස්ප්ලේ මෝඩ් කියලා තියෙනවා පෙස්ට් නේම් කියලා මේ යටම. ඩිස්ප්ලේ මෝඩ් එකට ගියා. ඊට පස්සේ මේ වගේ මේ ස්කෝල් එකෙන් නම් වෙනස් කරගන්න තියෙනවා. මේක කරලා. එතකොට එක අකුරක් හදාගත්තා. මෙතනින් ඊළඟ එකට ගියා. ඒක මේව කරගත්තා. ඊළඟට ගියා. එහෙම හදලා ඉවරලා මම සේව් කරන්න ABC කියලා සේව් කරන්නම්කෝ. ඔන්න ඒ අකුර දාගත්තා. ඊට පස්සේ ඊළඟට ගියා. ඊට පස්සේ ඊට පස්සේ B එකට ගියා. ඒ අකුර ඒකත් දාගත්තා. ඊට පස්සේ උන් C අකුර දාගත්තා. ඊට පස්සේ ඔයාලා නම් හදාගන්න. ඊට පස්සේ ආපහු මොනවා කරත් දෙපාරක් රයිට් බටන් එක ඔබන්න ඕනේ. දෙපාරක් රයිට් බටන් එක ඔබුවම හරි. එතකොට ABC කියලා මම සේව් කරන්න. ඔන්න රයිට් එකට ගියා. හරිද? ඩිස්ප්ලේ මෝඩ් රයිට් බටන් එක ගිහුවා. ඩිස්ප්ලේ මෝඩ් කියන එක ගිහුවා. ඊට පස්සේ මේ ඊතල වලින් දෙපැත්තට යන්න තියෙන්නේ. එහෙම ගියලා ABC කියලා ඔයාලා කැමති නමක් මේකට දීලා තව තියෙනවා මේ ඉංග්‍රීසි අකුරු තියෙනවා, ඊට පස්සේ කැපිටල් අකුරු තියෙනවා, සිම්පල් තියෙනවා, ඉලක්කම් තියෙනවා, සංකේත ටිකක් තියෙනවා. හරි. ඒවා කැමති ටික ඔයාලා දාගන්න. අපිට එහෙම තමයි නමක් සේව් කරගන්න. මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට පිළිතුරක් දාන්න. බොහොම ස්තුතියි.